Welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලට කාලෙකින් දිග vlog එකක් ගේන්නයි හදන්නේ. ඔයාලා දකින්න ඇතිනේ ඉතින් පේරවල 87 වෙනි graduation එක තිබ්බ මේ ළඟදී. අද මම ඔයාලව එක්ක යනවා මේ graduation ceremony එක බලන්න. එහෙනම් ඉතින් අපි ඉක්මනට ලෑස්ති වෙමු. graduation එක තිබ්බා කියලා අපිට lectures යවන්න නෑ ඉතින්. අපි lectures ඉවර වෙලා යමු graduation එක බලන්න. मनलोल रंग सेना हदेसियम दहरा नवतिला ने नुबरहस कियन गीता हेमिन ඔන්න ඉතින් අපේ පිස්සුවඩ ඉවර කරලා අපි කැම්පස් එකටත් ආවා. එහෙනම් ඉතින් අපි ලෙක්චර්ස් ඉවර වෙලා හම්බෙමු. පේනවනේ ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා හැමෝම කොහෙටද ඉන්නේ කියලා. මම මේ graduation එක බලන්න යනවා කිව්වට අපිට ceremony එක බලන්න හම්බෙන්නේ නැහැ. ඒක බලන්න permission හම්බෙන්නේ graduate වෙන කෙනාගේ අම්මටයි තාත්තටයි විතරයි. අපි මේ යන්නේ අපේ seniors ලගේ graduation එක බලන්න. යාලා බලනවදී ඇයි අපි මේ ඉක්මනට දුවන්නේ කියලා. ඒකේ graduates ලව එකයි කාලෙ වෙනකොට පිළිගස්සනවා. අපිට ඉතින් lectures ඉවරනේ 12ටනේ. අපිට වෙලාවට යන්න බැරි වුණොත් අපේ අක්කා එක ෆොටෝ එකක්වත් ගහ ගන්න බැරි වෙනවා. හන්තානේ මල් නුඹේ හිත වාගේ මයල් එන යන ආලේ මමම් දුටුවා දුන්යා මෙකල් අරගෙන පාවී තුරත් ආයෙත් තවත් නොයනා. ඔන්න ඉතින් අපි ෆොටෝ ගහලා නම් ඉවරයි. ඉතින් හැමෝම වැඩිපුර කරන්නේ ෆොටෝ ගහන එක තමයි. මේ වගේ ලස්සන දවස් මෙමරීස් විදිහට එකතු කරගන්න ඕනේනේ. මොකද මේ වගේ දවස් ජීවිතේට එන්නේ එකපාරයි. ඔයාලා දන්නවද දෙයක්? මෙතන ඉන්න හැමෝගේම මූණු පිරලා තියෙන්නේ හිනාවකින් විතරයි. මෙතන ඉන්න හැමෝම ඉන්නේ පුදුම සතුටකින්. එතකොට ඉතින් අපිටත් ආස හිතෙනවා තව අවුරුදු දෙකකින් අපිටත් මේ ක්ලෝක් එක දාන්න පුළුවන් කියලා. බලන්නකො ළමයි මට ලස්සන මල් බුක් එකක් හම්බුණා. දුනා හිතෙන්ති පුන්නාමලන් වේද එස්ගාව මන් පේවෙලා හිඳින්නේ. graduation ceremony එක තියෙන්නේ gymnasium එකේ. gymnasium එක වෙනකම් graduates ලව එකයි යන්නේ පෙරහැරකින්. ඔයාලා ඒක වීඩියෝස් වලින් දැකලා ඇති ගොඩක් අය. ඇත්තට මන් දන්නේ නැහැ ඒකට කියන්නේ හරියටම පෙරහැරද කියලා. තව ටිකකින් ඒකත් පටන් ගන්නවා. මම ඔයාලට ඒකත් අනිවාර්යෙන් පෙන්නන්නම්කෝ. ඊට කලින් තව අක්ක කෙනෙක්ට තෑගි දෙන්න යන්න තියෙනවා.
ඉතින් දැන් ග්‍රැජුවේට්ස්ලා ජිම්නේසියම් එකට යන ගමන් මම මේක බලන්න නම් පුදුම ආසාවකින් හිටියේ. මොකද ගිය පාරත් අපිට මේක බලන්න බැරි වුණා. ඇත්තටම ළමයි මේක බලනකොට මහා අමුතු ෆීලිං එකක් එනවා. හරියට නිකන් ලෝකෙම දිනුවා වගේ. වීදි අතර සංගවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සුලවා අපි බයද කියා බැලුවා संतान सुसुंदवटा अंतान सुलंग मंगाव रलिती नगवा गंगाव उहे गलुवा गंगाव उहे දැන් ඉතින් ඒක බලලා ඉවර වෙලා අපි බෝඩිමට යන්න තමයි මේ හදන්නේ. හැබැයි යන්න කලින් මොනවා හරි කාලා ඉන්න ඕනේ. මොකද මම උදේ ඉඳන් කිසිම දෙයක් කාලා නැහැ. අපි ඉතින් ලෙක්චර්ස් ඉවරන ගමන් මේකට ආවනේ. ඒක හින්දා කන්න වෙලාවක් තිබුණේ නැහැ. මම දැන් ඉතින් මේ මගේ යාළුවත් එක්ක කන්න තැනක් හොයාගෙන යන ගමන්. මොකද හැම කැන්ටින් එකම වගේ පුදුම විදිහට සෙනග. බලන්නකො ළමයි මේ ගහ පුදුම තරම් ලස්සනයි නේද? ගහ පිරෙන්නම මල් තියෙනවා. එතන ඉඳන් ෆොටෝ එකක් ගහන්න ඕනේ වුණත් ගියේ පාරේ ගැහුවනි කියලා බඩගින්න ඔක්කොටම වඩා ලොකුයිනේ. ඒක හින්දා අපි මේ කන්න මොනවා හරි අරගන්න යන ගම. ඔයාලට පේනවනේ ඉතින් හැමතැනම පුදුම සෙනගක් ඉන්නේ. අවසානයේ ඉතින් මායි මගේ යාළුවයි ස්ටෝල් එකකින් රයිස් දෙකක් අරගෙන කන්න තැනක් හොයාගෙන යන ගම. මොකද හැම බෙන්ච් එකකම වගේ කවුරුම හරි ඉන්නවා. මේක තමයි ඉතින් ජිම් එක. මෙතන තමයි ග්‍රැජුවේෂන් සෙරමනි එක තියෙන්නේ. ඔය ඉන්නේ කට්ටිය පොලිමට. ඉතින් අපි දෙන්නගේ වෙලාව හොඳ හින්දා යන්තම් බෙන්ච් එකක් හම්බුණා. දැන් ඉතින් මෙතන ඉඳගෙන කාලා අපි බෝඩිමට යන්න තමයි හදන්නේ. මේක තමයි ඉතින් බෝඩිමට යන පාර. ඔයාලට පේනව නේද අර ඈතින් පේන කඳු පන්තිය? ඒක මෙතනට පුදුම තරම් ලස්සනට පේනවා ළමයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන ලොග් එකකින් හම්බෙමු. අද ලොග් එක කොහමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරිද? බයි.